අම්මලාගේ තරුණකම නාගෙන දරුවෝ ඉපදුනේ. දරුවෙක් ඉපදුනා කියන්නේ අම්මට තරුණ කියන වචනේ නහලා දානවා. අපි කළේ ඔයාලා තරුණකමට ආසයිනේ. ඊට පස්සේ මොකද උනේ? දරුවට කෑ ගහ ගන්න බෑ. උගුරට මොනවත් ගිහිල්ලා නැහැ. කෑ ගහ ගන්න බැරි දරුවන්ගේ ඔබ කාගේත් මගේත් උගුර ඉස්සෙල්ලාම තෙත්තුනේ අම්මගේ කිරි ටිකෙන්. එහෙම තෙත් වුණාට පස්සේ ඒ කට හැදුනේ, ඒ කතාව හැදුනේ අම්මා නිසා. කොච්චර කිරි බීලා ඇතිද? කල ගණන්. ඊට පස්සේ ඒ දරුවාට බත් කවනවා, ඉඳුල් කවනවා. මෙහෙම ගුලි කර කර කවනවා. කන් නැතුවට උඩ බලපන් අන්න බබෝ කුරුල්ලෙක් කියලා කට අරගෙන උඩ බලනකොට කටට දානවා. මෙහෙම අත ගුලි කරලා කටට කවපු බත් කටවල් ගාන දරුවනේ නුඹලට ගණන් කරන්න බෑ. කොච්චර ගණන් ඉගෙන ගත්තත් පුළුවන් නම් අම්මා කවපු බත් කටවල් ගාන ගණන් කරලා කියන්න. දැන් ඔය කටවල් වලින් බැනපල්ලා අම්මලාට. ඒ කර්මේනව අන්න නැහුණා.